සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අද මම කතා කරන්න යන්නේ ෆොටෝග්‍රැෆි කරන ඔයාලට විශේෂ වෙච්ච ටොපික් එකක් ගැන. ඔයාලා දන්නවද Lightroom වෙනුවට අලුත් කම්පියුටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඉන්ඩස්ට්‍රියට. හැබැයි මෙයා අලුත් කම්පියුටර් කෙනෙක් කිව්වට කාලයක් තිස්සේ ඉන්ඩස්ට්‍රියේ හිටපු කෙනෙක්ම තමයි. හැබැයි මෙයා කම්පීට් කරේ Adobe Lightroom වලට නෙමෙයි Adobe Premiere Pro වලට. ඒ වගේම තමයි After Effects වලට. ඒ වගේම තමයි Adobe Audition වලට. මේ ඔක්කොටම කම්පීට් කරපු චැලෙන්ජ් එක කවුද කියලා දන්නවද? මේ තමයි DaVinci Resolve. DaVinci Resolve කියලා කියන්නේ ලෝකෙ දැනට වීඩියෝ කලර් ග්‍රේඩින් වලට තියෙන টොප්ම බෙස්ට්ම සොලියුෂන් එක කිව්වොත් නිවැරදියි. මටත් කාලයක් ඉඳලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි ලෝකෙ හොඳම කලර් ග්‍රේඩින් සිස්ටම් එක වෙච්ච DaVinci Resolve ඇයි ෆොටෝස් වලට නැත්තේ කියලා. ඉතින් ඕන දැන් DaVinci Resolve අලුත්ම version එකේ 21 version update එකේ අලුත් option එකක් ඇවිල්ලා තියෙනවා photo editing වලට. මම අද කතා කරන්න යන්නේ මේ DaVinci Resolve වල තියෙන color grading පැත්ත නෙමෙයි. මේ DaVinci Resolve use කරලා කොහොමද photo tethering එකක් කරගන්නේ කියලා. Hi guys, මම අද camera එක use කරන්නේ Sony A7 IV එකක්. මේ වැඩේට හැබැයි ඔයාලට tethering cable එකක් ඕනි වෙනවා camera එක connect කරගන්න lap එකට. right මං ගාව USB C to C cable එකක් තියෙනවා. මම මේක plug කරලා ඊට පස්සේ අපිට option එක එනවා remote shoot easy remote option එකෙන් අපි ඒක select කරගන්නවා. ඊට පස්සේ මේක කරන්න තියෙන වැඩේ මම ඔයාලට පෙන්නනවා. හරිම simple දෙයක් කරන්න තියෙන. හරි මෙතන DaVinci එකට එනවා. DaVinci එක ඇවිල්ලා මම new project එකක් open කරගන්න. මේකට දාමු අපි ෆොටෝ ටෙතරින් කියලා. ඊට පස්සේ දැන් ක්‍රියේට් කරගත්තා පස්සේ අලුතෙන් අපිට වින්ඩෝ එකක් ඕපන් වෙලා තියෙනවා. ඉන්ටර්ෆේස් එක අලුතෙන් රිෆ්‍රෙෂ් වෙලා. මෙතන හැබැයි තියෙන්නේ අපි මේ මෙන්න මේ වීඩියෝ එඩිටින් ටයිම්ලයින් මෝඩ් එකේ තියෙන්නේ කට් පේජ් එකේ. අපි ඒකෙන් මාරු වෙනවා. මෙන්න මෙතන අලුතින් ඇවිල්ලා තියෙනවා ෆොටෝස් කියලා ඔප්ෂන් එක. මේක පොඩක් ළඟින් යනවා Adobe Lightroom software එකට. මෙතනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකෙන් මුකුත් empty තියෙන්නේ. මම මුකුත් මේකට ෆොටෝස් import කරන්නේ කෙලින්ම කරන්නේ. මෙන්න මෙතන උඩ තියෙන icon එකක් camera icon එකක් capture එතනට එනවා. දීපු ගම මගේ camera එක connect වෙලා තියෙනවා. මම දැන් මේකෙන් ෆොටෝ එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක කෙලින්ම PC එකට යනවා. ෆොටෝ එකක් ගත්තා. ගත්තම මේක කෙලින්ම කැමරා එක සින්ක් වෙලා තියෙන්නේ. ෆොටෝ එක අපේ software එකට යනවා. device එක ඇතුලේ save කරගන්නවා. අපිට ඕන නම් මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන් කොහෙන්ද මේ ෆොටෝ එක right click කරලා යට ගියාට පස්සේ reveal in finder කියලා දුන්නාම මේක ෆොටෝ එක locate වෙලා තියෙන තැනත් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේකේ දැන් raw photos එහෙම ගහලා තියෙනවා නම් මේක කෙලින්ම මේ photos ටික මෙතනින්ම select කරලා යටට අරගෙන මෙතනින් අපිට raw photos ටික edit කරන්න පුළුවන්. edit කරන photos ටික අපිට Lightroom වල වගේම මේ DaVinci වල තියෙන color tab එක use කරලා අපි videos color grade කරන්න use කරන options ටික ඒ විදියටම පාවිච්චි කරලා හොඳම quality output එක professional output එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා මේ DaVinci Resolve software එක ඇතුළේ. ඉතින් මේක ඇත්තෙන්ම මේ DaVinci වලට මාරු වෙන්න ඉන්න අයට කියන්නේ Lightroom වලින් හරි Photoshop වලින් හරි වෙන option එකක් හොයව ඉන්න එක්කෙනෙක්ට තියෙන සුපිරිම අවස්ථාවක්. I think DaVinci කියන්නේ මම personally මම දැන් අවුරුදු ගාණක් වැඩ කරන software එක මම කලින් use කරේ videos වලට විතරයි. ඉතින් මේ photos වලටත් ඕන නම් ඔයාලට use කරන්න පුළුවන් option එකක් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. Lightroom වලට හොඳ replacement එකක් වේවි කියලා මම මේක විශ්වාස කරනවා. right shoot එකක් ඉවරයි. lunch එකයි IT එක ගැව්වා. ආයෙ මොකද ගහන්නේ? ඉනේ ගත්තේ. shoot එක ගහන්න යන්නේ පාරෝ එකේ.